අතු කපලා අවුරුදු 2කට පස්සේ තමයි මේ ජම්බු ගහේ පළවෙනි පාරට අපි අද ගෙඩියක් දැක්කේ. ඇත්තටම මේකේ හොඳටම ඉදෙන්න දෙන්න බෑ ජම්බු. හේතුව මේකේ ලෙඩක් තියෙනවා. ඉතින් ඒක නිසා අමු කාලෙම අපි මේව කන්න ඕනේ. ඉතින් මේ ඊයේ පෙරේද මම දැක්කා අලුතෙන් දාපු අතු වල එකම එක පොකුරක් තියෙනවා. ඇත්තට මේව හොඳයිද කන්න පුළුවන් තත්ත්වයේ තියනවද කියලා දන්නේ නැහැ. ඒක නිසා ඉතින් මම ශාවිවත් එකතු කරගෙන මේ ජම්බු ගෙඩි දෙක කඩන්න තමයි හදන්නේ. ඇත්තටම එක ගෙඩියක් වැටලා තිබුණා අද උදේ. තව ගෙඩි දෙකක් හෝ තුනක් තමයි පේන තිබුණේ. ඉතින් මමයි ශාවි යනකොට යාගේ තාත්තම්මත් එකතු වුණා අපිත් එක්ක ජම්බු කඩන්න. ඉතින් ශාවිටයි තාත්තම්මටයි ජම්බු කඩන්න දීලා මං චුට්ටක් බලන් හිටියා මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම හැබැයි උනේ කඩපු ජම්බු ගෙඩි තුනෙනොත් එකක් සත්තු කාලා එක කන්න බෑ එක කුරුල්ලෝ කාලා තිබුණේ. තව ගෙඩි දෙකක් තිබුණා. ඒකෙනුත් එක ගෙඩියක් අපේ ෂැඩ්ඩා වග කිව්වෝ දුවලා ගිහිල්ලා. ඉතින් ඒක නිසා අපේ ශාවිට ඉතුරුනේ එකම එක ගෙඩියයි. ඒකත් පැහිලා නැති වැඩි ඉදිච්ච නැති එකක්. ඉතින් ගෙදර හැදෙන දේවල් කන්න යා ගොඩක් ආසයි. බත් ඇරෙන්න යා පළතුරු සාමාන්‍යයෙන් කන බබෙක්. ඉතින් මම ඒක පිරිසිදු කරලා අර මැද කොටස අයින් කරලා එයාට අපහු ගෙනහින් දුන්නා. මම හරි ආසයි. එයාවත් හවුල් කරගෙන දෙයක් කරපුවාම එයාගේ මූණේ ඇති වෙන ඒ හැඟීම් ඇස් දෙකෙන් බලා ගන්න. ඒ වගේම එයා අලුතෙන් දේවල් ඉගෙනගෙන ඒ දේවල් ආපහු වැරදි හරි කරනවා දකින්න මම හරි ආසයි. අපි යාලා වෙනුවෙන් වෙන් කරන්නේ එක තප්පරයක් වුණාට ඒ තප්පරේ ඇතුලේ එයා කෝටි ගානක දේවල් සමහරක් විට එයාගේ ජීවිතයට එකතු කරගන්නවා ඉගෙන ගන්නවා අපිට තේරෙන්නේ නැති වුණාට.